මේ තියෙන්නේ වතුර නෙමෙයි දාඩිය. මේ මගේ high intensity workout එකට පස්සේ මම මේ high intensity workout එකක් මගේ යනවා විනාඩි 26ක වගේ කාලයක්. ඔයාලට මේ description එකේ link එකෙන් බලන්න පුළුවන්. ඔයාලට මේකම කරන්න පුළුවන්. ඉතින් රහස තමයි කරද්දී ඔයා කරන්න ඕනේ පැලෙන්න. ඒක තමයි මගේ ව්‍යායාම blueprint එකේ විදිය. ඔයාගේ high intensity workout එකට අතර hardcore exercise එක කරද්දී කරන්න ඕනේ පැලෙන්න. එහෙම කරන එකේ රහස මොකද්ද? මේ ඉන්නේ ඉස්සර මම. මේ ඉන්නේ දැන් මම. ඔයාලට පේනවා ඇති දැන් මගේ ඇඟ. මේ ඉස්සර මම. ඕකේ. මේ දැන් මම. ඉතින් මේකට ප්‍රධානතම හේතුව තමයි මගේ blueprint වල දේවල් මම කිරීම සහ අනිත් එක තමයි මගේ ව්‍යායාම plan එක. ඉතින් මේ ව්‍යායාම plan එක description එකේ බලන්න පුළුවන්. මෙහෙම කරනකොට ලෝවෙත් නැති, ලෝවි ගහෙත් නැති වෙන්න හම්බානකට ව්‍යායාම full intensity එකෙන් කරන්න ඕනේ. full intensity එකේ කරන එකේ රහස මොකක්ද? එකක් තමයි ඔයා මේක පොඩි වෙලාවකදී කරන්නේ short time එකදී. ඔයාලට කරන්න තියෙන විනාඩි 26නේ. දවසේ පැය 24න් විනාඩි 26යි. ඒකත් මම කියන්නේ දවසක් අර දවසක් කරන්න. හැමදාම කරන්න බෑ. දවසක් අර දවසක් කරද්දී ඔයාලට rest එකක් හම්බ වෙනවා. rest එකත් එක්ක ඔයාලට තියෙන දේ තමයි ඔයාලට පුළුවන් ඊළඟ දවසේ ඔයාගේ maximum දෙන්න. මොකද rest කරාට පස්සේ අපි දන්නවා අපිට ඊළඟ දවසේ නැති වෙන්න කරන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒක නිසා ඔයා කරද්දී short time එක කරනවා. ඒකම ඔයා full ඔගේ maximum strength එක දෙනවා. ඒකම ඔයා දවසක් විවේකයක් ගන්නවා. ඉතින් every other day දවසක් කර දවසක් කරන එක තමයි මෙහෙම high intensity exercises කරන එකේ ප්‍රධානතම රහස. Thank you very much.